හොඳයි ගෙදෙට්ට සාමාන්‍යයෙන් කෙනෙක් ආවහම මෙයාට අපි ගොඩක් කලාට තේ එකක් නැතන් කෝපි එකක් දෙනවානේ මිට කලින් අපිට අහන්න පුළුවන් එයාගින් යතේ බොනවද නැතන් තේද බොන්නේ කෝපිද බොන්නේ මන්තේ හදන්නද මේ වගේ සිංහලින් මේ සම්බන්ධයෙන් අහන ප්‍රශ්නහන ක්‍රම කීපයක් තියෙනවානේ එයාගෙන් තමයි ඉංග්‍රීසි භාෂාවනුත් මේ ගැන අහන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා අනිත් අතට මේ ප්‍රශ්නයට කොහොමද අපි උත්තර දෙන්නේ? Would you like a cup of tea කිව්වහම නිකම්ම yes කියලා අපි කියන්නේ නැහැ. අනිත් අතට තේ බොන්න බැරි නම් මම මේ දැන් තේ බීලා ආවේ. මට වැඩි වෙලා මෙහෙ ඉන්න බෑ. ඒහින්ද තේ බොන්න ඉන්න බෑ. මේ වගේ දේවල් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? අනිත් අතට අපි සිංහලෙන් කියනවා නේද? මම තේ ටිකක් ලිපේ තියන්න. නැත්නම් මම වතුර ටිකක් ලිපේ තියන්න. මෙන්න මේක කොහොම natural විදිහට ඉංග්‍රීසි භාෂාවෙන් කියන වෙනම ක්‍රමයක් තියෙන. ඉතින් අපි මේ වැඩසටහනේදී මෙන්න මේ දේවල් හැමදේම කොහොමද බොහොම ස්වභාවික විදිහට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කියලා ඉගෙන ගමු. මම දිවිරංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක. අපි එහෙනම් වැඩේ පටන් ගමු. හරි. ඉතින් කෙනෙක් ගෙදරට ආවහම මේ තේ එකක් බොනවද කියලා අහන්න පාවිච්චි කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි would you like කියන භාවිතය. would you like some tea කියලා අහන්න පුළුවන්. තේ ටිකක් බොනවද? නැත්නම් would you like a cup of tea කියලා කියන්න පුළුවන්. Would you like a cup of tea? 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 ඉතින් මේ බ්‍රිතාන්‍යයේ තේ වලට ලොකු නිකන් ඇබ්බැහිවීමක් වගේ තේක ලොකු බැඳීමක් තියෙනවා. දැන් ලංකාවේ තේ කියන්නේ නිකන් ජාතික පානය වගේනේ. ලංකාවට තේන්නේ බ්‍රිතාන්‍යයෙන්ගින්නේ. ඉතින් අපිටත් වඩා පිස්සුවක් තියෙනවා මේ තේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ. ඉතින් මේ තේ පිස්සුව කොච්චරද කියනවනම් මේගොල්ලන්ට නිතරම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන මේ වචන ඛණ්ඩයක් ෆ්‍රේස් එකක් තමයි a cup of tea කියන එක. තේ කෝප්පයක් කියන එක. ඉතින් මේ නිතර කියන්න අවශ්‍ය වෙන දේවල් අපි කවුරුත් කැමති බොහොම කෙටියෙන් කියන්න. ඉතින් බ්‍රිතාන්‍ය ජාතික a cup of tea කියන එකත් දිග වැඩි කියලා මේකටත් කෙටි එක වචනයක් හදාගෙන තියෙනවා. ඒ තමයි a cup කියන වචනේ. හරිද? cup. cup කියන්නේ කෝප්පේ. cup කියලා කිව්වොත් මේ කියන්නේ cup of tea කියන එක. තේ කෝප්පේ. හරිද? මේක ඕගොල්ලෝ පාවිච්චි කරන්න යන්න අවශ්‍ය නැහැ. නිකන් දැනගෙන හිටියාම ඇති. හරිද? මොකද මේක බ්‍රිතාන්‍ය ජාතිකයේ අරුණාම ලෝකේ වෙන කොහෙවත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. හරිද? cup කියන්නේ a cup of tea කියන එකම තමයි. ඒතර would you like a cup of tea කියලා කියන්න පුළුවන්. ඔයාලා කෝපි නම් තියෙන්නේ මේ tea වෙනුවට coffee කියන එක දාලා ප්‍රශ්නේ අහන්න පුළුවන්. would you like some coffee නැත්නම් would you like a cup of coffee කියලා අහන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට අහන්න පුළුවන් can I make you a cup of tea කියලා. can I make you a cup of tea? Can I make you a cup of tea? මෙතනිනුත් අහන්නේ තේ එකක් හදන්නද කියලා. හරිද? හරියට බැලුවොත් would you like a cup of tea කියන්නේ වා මේ වෙලාවේ තේ බොන්න කැමතිද? මේ වෙලාවේ තේ එකක් බොනවද කියලා අහන්නේ. හැබැයි can I make you a cup of tea කිව්වම මං තේ එකක් හදන්නද කියලා අහන්නේ. අපි දන්නවා can කියන්නේ පුළුවන්ද කියන එක. ඒත් මෙතන අර තේ එකක් හදන්න පුළුවන්ද කියන අර්ථය සිංහලට ගැලපෙන්නේ නැහැ. සිංහලෙන් අපි මේක කියන්නේ මං ඔයාලට තේ එකක් හදන්නද? මේක තමයි can I make you a cup of tea කියලා කියන්නේ. ඉතින් මේක ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. මේ දෙකම ඕගොල්ලන්ට ලොකු වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කෙනෙක් ගෙදරට ආවහම තේ එකක් හදන්නද කියලා අහන්න. තුන්වෙනි ක්‍රමය අර would you like කියන එකම පාවිච්චි කරලා වුණා would you like something to drink කියලා අහන්න පුළුවන්. මේක වඩා හොඳයි ඔයාලඟ මේ තේ විතරක් නැතුව තව බොන්න මොන හරි වෙන දේවලුත් තියෙනවනම් මේ දේ තවත් හොඳයි. මොකද would you like something to drink කියලා අහුවහම මේ මොන හරි බොනවද කියලායි අහන්නේ. ඕගොල්ලෝ ගාව මොන හරි soft drinks තියනවා වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක තේ කෝපිම නැතුව ඒ වගේ දෙයක් දෙන්න අදහසක් තියෙනවනම් would you like something to drink කියලා අහන්න පුළුවන්. හරිද? Would you like something to drink? අනිත් අතට අපිට ඕනනම් අහන්න පුළුවන් can I get you something to drink? can I get you something to drink? ඉස්සෙල්ලා මං කිව්වා can I make you a cup of tea කියලා අහන්න පුළුවන් කියලා. මේ can I කියන භාවිතයෙන් පාවිච්චි කරලා can I get you something to drink කියලා. මෙතනදිත් අපි කෙලින්ම දෙයක් කියන්නේ තේ එකක් හදන්නද කියලා. බොන්න මොන හරි ගේන්නද කියලා මෙතනනුත් අහන්නේ. can I get you something to drink කියලා අපිට ඕන tea, coffee මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. මොකද මෙතන කරන්නේ? මෙතෙන් ඔයාලට ඔප්ෂන් එකක් දෙනවා. මොන හරි බොන්න ගේන්නද කියලා අහලා තේ, කෝපි කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මෙතන අමුත්තට පුළුවන්කම තියෙනවා කැමති දේ කියන්න. හරිද? Can I get you something? Coffee? Tea? tea, coffee විතර නෙමෙයි. ඔයගොල්ලෝ ළඟ තියෙන
වෙන දේවල් මොනවද කියලා මෙතන කියන්න පුළුවන්. සමහර වෙලාවට අපි අහනවා මේ තේද කෝපිද නැත්නම් මොන හරි සීත දෙයක්ද cool drinks කියලා සිංහලෙන් කියන්නේ. අපිට මේක අහන්න පුළුවන්. අර මුලින් වගේම can I get you something to drink කියලා අහලා tea, coffee or a cold drink කියලා අහන්න පුළුවන්. අපි ලංකාවේ සාමාන්‍යයෙන් cool drink කියලා කිව්වට මේකට ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන් මේ native English speakers පාවිච්චි කරන්නේ cold drink කියන එක. ඉතින් ලංකාවේ මේක අපේ වචනයක් බවට පත් වෙලා තියෙන හින්දා මේ cool drink කියන එක ලංකාවේ කතාව හිත ගැටලුවක් නැහැ cool drink කියන එක කිව්වත්. ඒත් සාමාන්‍ය native English speakers ලා මේක ගොඩක් අයට cold drink කියලා තමයි කියන්නේ. ඒතර can I get you something to drink? Tea, coffee or a cold drink? නැත්නම් මේ වෙලාවේ කොහොමත් රස්නේ වෙලාවක් නම් මේ තේ කෝපි කතා කියන්නේ නැතුව කෙලින් would you like a cold drink කියලා කෙලින්ම අහන්න පුළුවන්. would you like a cup of tea මේවා නැතුව කෙලින්ම would you like a cold drink? එහෙම නැත්නම් would you like something cold to drink? එහෙම අහන්නත් පුළුවන්. ඒතකොට මම ඉස්සෙල්ලා කිව්වනේ අපිට මේ would you like a cup of tea? නැත්නම් can I get you a cup of tea? මෙහෙම අහන්න පුළුවන් කියලා. මේක අගට ඕනනම් අපිට or something කියලා දාන්නත් පුළුවන්. හරිද? මේ native English speakers ලා මේක නිතර කරනවා. Would you like a cup of tea or something? නැත්නම් can I get you a cup of tea or something? නැත්නම් can I get you a cup of coffee or something? මෙන්න මේ විදිහට අහනවා. Would you like a cup of tea or something? මොකද මෙතනින් අහන්නේ? මෙතනින් අහන්නේ තේ එකක් හරි මොනවා හරි බොනවද කියලා සිංහලෙන් අපිට අහන්න පුළුවන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන කරන්නේ. Would you like a cup of tea? නැත්නම් can I get you a cup of tea කිව්වහම කෙලින්ම තේම තමයි දෙන්න හදන්නේ. හැබැයි would you like a cup of tea or something කිව්වහම තේ එකක් නැත්නම් මොනවා හරි බොනවද කියලා යහන්න. හරිද? ඉතින් මේ කැමති එකක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේකට අමතරව තවත් අපිට අමතක කරන්න බෑ. තවත් එක ක්‍රමයක් තියෙනවා මේ කෙනෙක්ගෙන් තේ බොනවද කියලා අහන්න. ඒ තමයි මේ British English වල පාවිච්චි කරන fancy a cup of tea කියන භාවිතය. fancy a cup of tea නැත්නම් fancy a cup කියන භාවිතය. මේකෙනුත් අහන්නේ තේ එකක් බොනවද කියන එකම තමයි. හරිද? හරි. දැන් අපි බලමු මේ විදිහට මේ would you like some tea නැත්නම් can I make you a cup of tea මේ වගේ මේ ප්‍රශ්නේ ඇහුවහම කොහොමද මේකට අපි උත්තර දෙන්නේ? හරි. ඉතින් හිතන්නකෝ අපෙන් ඇහුවා would you like some tea නැත්නම් would you like a cup of tea නැත්නම් can I make you a cup of tea නැත්නම් fancy a cup of tea මේ වගේ තේ එකක් බොනවද මේ විදිහේ ප්‍රශ්නේ අහනවා. හරිද? ඉතින් ඔයා තේ එකක් බොන්න කැමති නම් මේ ප්‍රශ්නෙට මේ නිතරම උත්තර දෙන එක්තරා රටාවක් තියෙනවා. ඒ තමයි that would be කියලා ඊළඟට nice නැත්නම් that would be great එහෙම නැත්නම් that would be lovely මෙන්න මේ වගේ වචනයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. that would be කියලා මේ වචන වලින් එකක්. හරිද? ඒතර would you like a cup of tea කියලා කෙනෙක් ඇහුවාම තේ බොන්න කැමති නම් නිකම්ම okay කියන්න එපා. නැත්නම් නිකම්ම yes කියන්න එපා. නැත්නම් let's drink a cup of tea එහෙම කියන්නත් එපා. මේක සාමාන්‍ය බොහොම ආචාරශීලී විදිහට මේ තේ බොන්න කැමති කියන ක්‍රමය තමයි that would be lovely නැත්නම් that would be great නැත්නම් that would be nice මෙන්න මේ භාවිතයන්ගෙන් එකක්. හැබැයි ඉතින් අර ඔයගොල්ලෝ ඊටාම හොඳට දන්න උඹ බම් බොලන් කියලා ෆිට් එකේ කතා කරන යාළුවෙක් එක්ක අඳුරන කෙනෙක් එක්ක කතා කරනකොට මේ විදිහට මේකට උත්තර දෙන්න අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහ ඊටාම හොඳ මිත්‍රෙක් ඔයාගෙන් මේ would you like a cup of tea කියලා ඇහුවොත් ඔයාලා yeah sure මෙන්න මේ වගේ උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් එහෙම හොඳයි කියන අර්ථය තමයි මෙතනක් තියෙන්නේ. හැබැයි මෙතන ආචාරශීලී නෑ මෙහෙම කියන එක. ඒතර ඊටාම හොඳ මිත්‍රෙක් එක්ක ඔයගොල්ලෝ එහෙම ආචාරශීලීව කතා කරන්න ඕනේ නැහනේ. ඒ හින්දා ඒ අවස්ථාවල yeah sure වගේ උත්තරයක් දුන්නාට කමක් නැහැ. අනිත් අවස්ථාවල වෙන අයත් එක්ක කතා කරනකොට ඔයාලට පුළුවන් maybe would you like a cup of tea? Can I make you a cup of tea? වගේ ප්‍රශ්නයක් අහුවම that would be nice, that would be great, that would be lovely වගේ පිළිතුරක් දෙන්න. Would you like some tea? That would be nice, thank you. හරි. ඉතින් මේ පිළිතුර හරියන්නේ මේ තේ බොන්න කැමතිද? කෝපි බොන්න කැමතිද? මෙහෙම දෙයක් කියලා මේක බොන්න කැමතිද කියලා අහුවාමනේ. Would you like a cup of tea? Can I make you a cup of tea වගේ ප්‍රශ්නයකට තමයි that would be nice, that would be great, that would be lovely වගේ පිළිතුරු හරියන්නේ. එහෙම හොඳයි කියලානේ කියන්නේ. අනිත් අතට මේ විදිහට තේ එකක් බොනවද කියලා අහන්න නැතුව ඔයාලට options දෙක තුනක් දීලා මේ ප්‍රශ්නේ අහනවා නම් can I get you something to drink? Tea, coffee or cold drink? මේලාට නිකම්ම that would be great කියලා හරියන්නේ නැහැ. ඔයා කියන්න ඕනේ මොනවටද මේවෙන් ඔයා කැමති කියලා. තේ එකක් තිබ්බනම් හොඳයි කියන්න ඔයාට අර that කියන එක වෙනුවට අපිට tea දාන්න පුළුවන්. Tea would be great. A cup of tea would be great. A cup of tea would be lovely. A
cup of tea would be nice වගේ දෙයක් අපිට කියන්න පුළුවන්. හරිද? Can I get you something to drink? Tea, coffee කියලා හැවම් a cup of tea would be great කියලා උත්තර දෙන්න පුළුවන්. අනිත් අතට හිතන්න මොන හරි බීමක් දෙන්න හදන අවස්ථාවක ඇත්තටම අපිට අවශ්‍ය වතුර වීදුරක් විතරයි. මෙන්න මේ වෙලාවට අපිට කියන්න පුළුවන් water would be fine කියලා. Hi, I'm Laura. I'm here for your adoption interview. Hi, I'm Monica, and this is Chandler. Hi. Please come in. Thank you. Would you like something to drink? Water would be fine. Okay, great. බලන්න මේ ඩයලොග් එක. මෙතන මේ කෙනෙක් ඇවිල්ලා තියෙනවා. මෙයා මීට කලින් මේකෙදිට ආපු නැති කෙනෙක්, අඳුරන්නේ නැති කෙනෙක්. ඒ හින්දා එයා තමන්ව මුලින් අඳුන්වලා දෙනවා. Hello, I'm Laura. මම Laura. I'm here for your adoption interview. මම ආවේ ඔයගොල්ලන්ගේ adoption interview එකට. adoption කියනවා මේ අර ළමයි හදාගන්න දරුකමට හදාගන්න ගන්නවා කියන එකට. සිංහලෙන් කුලවද්දා ගැනීම කියලා කියනවා නීතියද. ඉතින් මේකට මේ අදාළ ඉන්ටර්විව් එකට මේ දෙන්නා මේ විදිහට ළමෙක්ව හදාගන්න සුදුසුද කියලා චෙක් කරලා බලන්න මේ දෙන්නව ඉන්ටර්විව් කරන්නයි ආවේ කියලා මෙයා කියනවා. Hi, I'm Laura. I'm here for your adoption interview. Hi, I'm Monica, and this is Chandler. ඉතින් ඊට පස්සේ මේ ආපු කෙනා තමන්ව අඳුන්වලා දුන්නා වගේම මේ ගෙදර ඉන්න කෙනත් තමන්ව අඳුන්වලා දෙනවා. මේගොල්ලෝ අඳුරන්නේ නැහනේ. Hello, I'm Monica කියලා අඳුන්වලා දීලා එයා ළඟ ඉන්න එයාගේ මහත්තයාවත් අඳුන්වලා දෙනවා. This is Chandler කියලා. Hi. Please come in. Thank you. එහෙම අඳුන්වලා දුන්නාම බලන්න මේ අනිත් කාන්තා hi කියලා කියනවා. ඊට පස්සේ මේ ගෙදර ඉන්න කෙනා මේ අමුත්තට ආරාධනා කරනවා please come in කියලා. මෙතන please දාන්නේ මෙයා අඳුරන්නේ නැති කෙනෙක් හින්දා. මීට කලින් දන්නේ නැති කෙනෙක් හින්දා. යාළුවෙක් වගේ එනවා නම් අපිට මේ please දාන්න අවශ්‍ය නැහැ come in කියලා කියන්න පුළුවන් නිකම්. ඉතින් මේ අමුත්තත් Tamanට ඇතුළට එන්න කියපු එකටත් ස්තුති කරනවා thank you කියලා. ඉතින් මේ වගේ පුංචි දෙයකටත් මේ ස්තුතියි කියන එක සිංහලෙන් ස්තුතියි කියන්න පුළුවන්. නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් thank you කියන්න පුළුවන්. මෙයා හොඳයි. ඔයගොල්ලෝ මොන භාෂාවෙන් කතා කළත් මේ වගේ දේවල් ඉගෙන ගන්න එක. Thank you. Would you like something to drink? Water would be fine. Okay, great. බලන්න ඊට පස්සේ ආපු ගාම මෙයා අහනවා would you like something to drink? මොන හරි බොනවද කියලායි මෙතනින් අහන්නේ. මෙයාට මේ ප්‍රශ්නේ ඕනනම් අර මං ඉස්සෙල්ලා කියපු ක්‍රම ඕන එකකට අහන්න හැකියාව තිබ්බා. Can I get you something to drink? එහෙම නැත්නම් would you like a cup of tea? නැත්නම් would you like a cup of coffee? එහෙම නැත්නම් options කීපයක් දීලා cup of tea, cup of coffee ඕන එකකින් මෙතනදී මේ ප්‍රශ්නේ අහන්න හැකියාව තියෙනවා. Would you like something to drink? Water would be fine. Okay, great. බලන්න මෙයාගේ උත්තරේ water would be fine කියලා කියනවා. වතුර තිබ්බහම ඇති කියන එකයි මෙතන අර්ථය. Water would be fine. හරිද? Water would be lovely. නැත්නම් great, nice. එහෙම නෙවෙයි water would be fine. වතුර එකක් තිබ්බහම ඇති කියන අදහස මේකේ තියෙනවා. A cup of tea would be great කියලා අපි කිව්වේ. නැත්නම් would be nice. ඉතින් කියන්නේ මේ තේ එකක් තිබ්බම හොඳයි. ඒක හොඳයි කියන එක. Water would be fine කියවම වතුර එකක් තිබ්බම ඇති කියන අදහස මේකේ එනවා. හරිද? එහෙම නැත්නම් මොන හරි සීත දෙයක් බොන්න ඕනේ. Something cold would be nice. නැත්නම් something cold might be nice කියලා කියන්න පුළුවන්. මේකේ මානිත් අතර ඔයාලට කියන්න අවශ්‍ය නම් මොන හරි උණු දෙයක් බොන්න තිබ්බනම් හොඳයි කියලා. Something hot would be nice. නැත්නම් something hot might be nice කියලා කියන්න පුළුවන්. හරි අපි කතා කළේ මේ දැන් මොන හරි බොන්න කැමති අවස්ථාවල කොහොමද පිළිතුරු දෙන්නේ කියලා. අනිත් අතට ඔයගොල්ලෝ මුකුත්ම බොන්න අකමැති වෙලාවල් තියෙන ඉඩ තියෙනවා. සමහරවිට ඔයගොල්ලන්ට වැඩි වෙලා ඉන්න විදිහක් නැති හින්දා වෙන්න පුළුවන්. තේ හදනකන් ඉන්න විදියක් නැහැ. එහෙම නැත්නම් දැන් පොඩ්ඩකට කලින් ඔයා තේ බීලා වෙන්න ඉඩ තියෙනවා කොහෙන් හරි. නේ? ඉතින් මේ හේතුවත් එක්කම බොහොම ආචාරශීලී විදිහට මේ තේ එපා කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? මුලින්ම ඉතින් අපි ඕනම දෙයක් ඉංග්‍රීසි භාෂාවෙන් අර එපා කියන ප්‍රතික්ෂේප කරන්න බොහොම සරලම එක ක්‍රමයක් තමයි no thanks කියන එක. no thanks. මේකත් එක්ක ඔයාලට කියන්න අවශ්‍ය නම් මේ හිතන්නකෝ ඔයාලා මේ ඔයා වැඩි වෙලා ඉන්නේ නැහැ කියලා. ඔයාලට මේක කියන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි I won't be long කියලා කියන්න පුළුවන්. no thanks I won't be long. මොකද්ද මේ කියන්නේ? මම කලින් කියලා දීලා තියෙනවා මේ won't be long කියන phrase එක. මෙතනින් කියන්නේ මේ වැඩි වෙලා ගන්නෙ නැහැ නැත්නම් වැඩි වෙලා ඉන්නේ නැහැ කියන එක. no thanks I won't be long. I won't belong නෙමෙයි හරි. I won't be long. මේකත් එක්ක ඕනනම් ඔයාලට කියන්න පුළුවන් I have somewhere to be කියලා. මොකද්ද මේ කියන්නේ? මෙතන මේ බොහොම කෙටි කියන්නේ මට වෙනත් තැනකට යන්න තියෙනවා කියන එක. ඒ කියන්නේ කලින් මොකක් හදාගත්ත වැඩකට වෙන කොහෙට හරි යන්න තියෙනවා. මේක නිතර ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි වෙන වාක්‍යයක්. මේ අර්ථය දෙන්න. I have somewhere to be. මේකත් මතක තියාගන්න. මේ මට වෙන කලින් දාගත්ත වැඩක් හින්දා වෙන තැනකට යන්න තියෙනවා. ඔගේ තේරුම. I have somewhere to be. I have somewhere to be.
හරි අනිත් අතට මේවා හදිස්සියකින් ඉන්න කියන අදහස දෙන්න පුළුව කොහොද I'm in a rush කියලා මේක ඔන්න I'm in a bit of a rush කියන්න පුළුවන් නැත්නම් I'm in a bit of a hurry කියලා කියන්නත් පුළුවන් මේ දෙකෙන්ම කියන්නේ මට ටික හදිස්සි කියන එක ඉතින් no thanks I'm in a bit of a rush කියලා කියන්න පුළුවන් මේකත් එක්කම අපිට ඕන maybe another time නැත්නම් maybe next time කියලා කියන්නත් පුළුවන් මොකද්ද මේකේ තේරුම මේකේ අදහස් දෙනවා මේ වෙන දවසක බලමු කියලා අපි කියන්නේ. ඒ කියන්නේ වෙන දවසක ඇවිල්ලා යන්න එන්න මේ තේ බීලා එහෙම යන්න. ඒකයි මෙතනින් තේරුම. Maybe next time නැත්නම් maybe another time. වෙන දවසක බලමු. හරි. අනිත් අතට මේ තේ බොන්න බෑ කියන තව ප්‍රධානම හේතුවක් තමයි මොකද්ද? මේ දැන් තව කොහෙන් හරි තේ බීලා යාවේ කියන එක. මේක අපිට කියන්න පුළුවන්. මෙතනත් මුලින් no thanks කියලා I just had tea කියලා කියන්න. මොකද්ද මේ කියන්නේ? මේ දැන් මම මේ තේ බීලා යාවේ කියන එක. අපිට ඕන මේ කොහෙන්ද තේ බිව්වේ කියන එකක් දාන්න පුළුවන් at කියලා අදාළ තැන. උදාහරණයක් විදිහට මම මේ දැන් මේ මේරිලා ගෙදරින් තේ බීලා යාවේ. Oh no thanks. I've just had tea at Mary's කියලා අපිට කියන්න පුළුවන්. මේ මේරිලා ගෙදර කියන එක අපි Mary's house කියන්න ඕනේ නැහැ. එහෙම සාමාන්‍යයෙන් කියනවා අඩුයි ඇත්තරම. Mary's house කියන්නේ නැතුව අපිට කියන්න පුළුවන් Mary's කියලා. එයාගේ ගෙදර කියන අර්ථය මේකේ තියෙනවා. හරිද? at Mary's. මේරිගේ ගෙදර. එහෙම නැත්නම් at Mary's place කියලා එහෙම කියන්නත් පුළුවන්. නැත්නම් නිකම් at Mary's කියන්න පුළුවන්. අත්තම්බලගේ ගෙදරින් තේ බීලා ආවේ. කොහොමද කියන්නේ? No thanks. I've just had tea at grandma's කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් at grandma's place කියලා කියන්න පුළුවන්. ඒතර මේ හැම අවස්ථාවෙම අපි මේ no thank you කියලා කිව්වේ. ඊට අමතරව අපිට ඕන no I'm fine thank you කියලා කියන්නත් පුළුවන්. නිකම්ම no thanks නැත්නම් no thank you වෙනකොට no I'm fine thank you. ඉතින් මේ ක්‍රමයටත් අපිට මේ බොන්න දෙයක් විතර නෙවෙයි ඕන දෙයක් කෙනෙක් දෙන්න හැදුවාම බොහොම ආචාරශීලී විදිහට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් හිතන්නකෝ මේ තේ බොන්න කැමතියි කිව්වයි කියලා. ඒ කිව්වේ can I get you a cup of tea කියලා අහුවම that would be great නැත්නම් that would be lovely කියලා පිළිතුරු ලැබෙනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් වාතේ හදන්න යන්න එපා. මේ වෙලාව අපි සිංහලින් නම් බොහෝ විට කියනවා මොකද්ද? මං තේ ටිකක් ලිපේ තියලා එන්නම් නේ. එහෙම නැත්නම් මම වතුර ටිකක් ලිපේ තියනවා. මම කේතරේ ලිපේ තියනවා. මේ වගේ මොන හරි දෙයක් කියනවා නේ. මෙන්න මේ අදහස ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ විශේෂ ෆ්‍රේස් එකක් පාවිච්චි කරනවා. ඒ තමයි put the kettle on කියන ෆ්‍රේස් එක. put the kettle on. හරිද? ඒතර I'll put the kettle on කියන්නේ මම තේ ලිපේ තියනවා. නැත්නම් මම කේතරේ ලිපේ තියනවා. මම වතුර ලිපේ තියනවා. මෙන්න මේ අදහස තමයි I'll put the kettle on කියන්නේ. හරිද? වතුර උණු කරන්න හින්දා කේතරේ ලිපේ තියනවා කියන අදහස. අපිට විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ මේ තේ හදන්නමයි මේ තේ හදන්නයි වතුර ලිපේ තියන්නේ කියලා අපිට ඕන I'll put the kettle on for tea කියලා කියන්න පුළුවන්. I'll put the kettle on for tea. ඒතර අමුත් එක්ක ආපු වෙලාවක නම් කෙටි ඩයලොග් එකක් මෙන්න මේ විදිහට යන්න ඉඩ තියෙනවා. Can I get you something to drink? Tea, coffee? අමුත්තා කියනවා. A cup of tea would be lovely. I'll put the kettle on කියලා මේ ගෙදර කෙනාට යන්න පුළුවන් කුස්සියට තේ ලිපේ තියන්න. ඉතින් අපි ඉදිරි වැඩසටහනකදී බලමු මේ තේ සම්බන්ධයෙන් කෝපි සම්බන්ධයෙන් මේ කිරි දාලාද බොන්නේ වා අඩු සීනිද වැඩි සීනිද තේ බොන්නේ මේ වගේ මේ තේ කෝපි සම්බන්ධයෙන් ඔයගලන්ට අහන්න අවශ්‍ය වෙන මේ වැඩි දුර තොරතුරු අහන්න සහ මේකට උත්තර දෙන්නේ කොහොමද කියලා අපි ඉදිරි වැඩසටහනකදී බලමු. ඉතින් මට අවශ්‍ය මේ වැඩසටහනේදී මේ සරලම අත්‍යවශ්‍යම දේවල් ටික කවර් කරන්න. ඉතින් අවසාන වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් ස්තුතියි channel members කට. මම තිමිරංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක